ඒවට ලකුණු ප්‍රදානය කරන්නේ නැහැ. වැරද්දක් දාන්නේ නැහැ. වැරදි දාන්නේ නැහැ. වැරද්ද දාන්නේ නැහැ පේපර් එකේ. හරියට ලියලා තිබ්බොත් හරියක් දෙනවා ලකුණ ප්‍රදානයක් කරනවා කියලා. අපි ලියපු කාරණයක් වැරදිලා තිබ්බොත් ඒකට ඉරක් ගහලා ඉතින් වැරද්දක් දාන්න පුළුවන්. වෙන කරුණු ලියලා තිබ්බට ඒවා අපට අදාළ නැහැනේ. ඒවට වැරද්ද දාන්න අපි යන්නේ නැහැ. තේරුණාද කාරණේ? පැහැදිලිද? මයිනස් මාක්ස් දෙනවා. ඒ දෙන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ. ඉලක්කමකින් කරුණු 3ක් ලියන්න කිව්වොත් ලිව්වොත් කරුණු 4ක්. හතරවෙනියට ලියපු හරි මොකක් හරි ලියපු කරුණු අතර එකක් වැරදුනොත් 3ක් හරි ගිහිල්ලා තිබ්බොත් හරි 3යි වැරදි 1යි වැරදි 1ට හරි එකක් කැපුවා ඉතුරු වේ කීයද 2යි. ඔබ ලිව්වේ 3යි 2ක් හරි එකක් වැරදි හරි 2 හරි වැරදි 1 වැරදි ඉවරයි. අය කපන්නේ නැහැ එකට ලකුණු. දැන් පැහැදිලිද? ඒවා ටික ටික එන්නම්. තාම ඔබලවා රචනා ප්‍රශ්නයක් ලියුවේ නැහැ. ලියවලා ටික ටික එන්නම්. බය වෙන්න එපා. රයිට්? මොකක්ද රජිනිට?